ඔන්න බලන්න යාළුවනේ එන මම මේ කෑම එක හදාගන්න මෙන්න මේ වගේ භාජන මම ලිපෙන් තියාගත්තා. තාම ඒක පත්තු කරගත්තේ නෑ මම. මේකෙන් මම මේ වගේ කෝප්පෙන් කිරි කෝප්ප 3ක් එකතු කරගන්නවා. ඔන්න බලන්න කිරි කෝප්ප 3ක් මම එකතු කරගත්තම තියෙනවා මෙන්න මේ කෝප්පෙන්. ඊට පස්සේ මම එකතු කරගන්නවා ඒකට මෙන්න මේ වගේ කෝප් එකකින් කිරි පිටි ඕනෙම කිරි පිටි වර්ගයක් ගන්න පුළුවන්. කෝප්ප දෙකක් එකතු කරගන්න ඕන. මෙන්න බලන්න කෝප්ප දෙකක් එකතු කරගත්තා මං. ක්ලෝන් පව මෙන්න මේ වගේ ඇඳක් තමයි අරගන්නේ. ක්ලෝන් පව ඇඳි 3ක් මම එකතු කරගන්නවා. ඔන්න බලන්න ක්ලෝන් පව ඇඳි 3යි. සීනිත් එකතු කරගන්න ඕන. සීනි ඇඳි 4ක් අපි එකතු කරගමු මේ කෑම එක හදාගන්න. මේ වගේ ඇඳෙන් මම සීනි ඇඳි 4ක් එකතු කරගන්නේ. අපි සීනි කන ප්‍රමාණය තමයි ඔයාලට කැමති නම් ඊට වැඩි එකතු කරගන්නත් පුළුවන්. සීනි ඇඳි 4ක්. දැන් අපි තාම මම ලිප පත්තු කරගන්නේ නැහැ. මේ ටික ඔක්කොම දැන් එකතු කරලා පස්සේ හොඳට කවලම් කරගන්න. දැන් හොඳට කවලම් කරගත්තා. මම දැන් තමයි ලිප පත්තු කරගත්තේ හොඳේ. දැන් රත් වීගෙන ඉන්නේ මේක දාන්න අතර කරන්න නැතුවම කවලම් කරන්න ඕන. ක්ලෝන් පවෙන්ද භාජනයට අල්ලන්න ගන්නවා. අන්න දැන් මේක ඉස්සෙල්ලා වගේ අර දියාරුවට නෑ. දැන් ඉස්සෙල්ලා වතුරු ගතිය තිබුණා. දැන් වලට පේනවා ඇති මේ පොඩ්ඩක් උකු වීගලා හොඳට උකු වෙලා තියෙන්නේ. මේ විදිහට තමයි මේක හදාගන්න ඕන. ඔන්න මම එකතු කරගන්න. බලන්න මිලි 3ක් මම එකතු කරගන්නවා. මේක බීම උඩම දාන්නේ අර සුවඳ මේ එකක් එක මාඩ බෝතලෙ මම පෙන්නන්නම්. ඔන්න මිලි 3ක් මම එකතු කරගත්තා. ඔන්න බලන්න එකතු කරපේක. මෙන්න මේකෙන් තමයි මම මිලි 3ක් එකතු කරගත්තේ. ඔයාලටත් ඒ වගේ එකතු කරගන්න පුළුවන්. නැත්නම් වැනිලා එකතු කරගන්න පුළුවන්. මේක නැත්නම් වැනිලා ටිකක් එකතු කරගන්න. ඔන්න බලන්න විනාඩි 7යි අපිට මේක හදාගන්න ගියේ. මම දැන් විනාඩි 7න් හදාගෙන ඉවරයි. ඔන්න මම එකත් ඕෆ් කරා. සීනි මදි නම් ඔයාලට එකතු කරගන්න පුළුවන්. අර මේ වගේ කරනකොට ඔයාලට වැනිලා ඔන්න බලන්න ඔයාලට ඒතර දැන් වැනිලා වුණත් මේකට ඔයාලට එකතු කරගන්න පුළුවන්. සීනි මදි නම් තව සීනි එකතු කරනවා. ඔයාලා කන විදිහට සීනි එකතු කරගන්න පුළුවන්. මං වැඩි සීනි එකතු කරගත්තේ නෑ. ඔන්න ওই විදිහට තමයි ඔක හදාගන්න. විනාඩි 7යි මට ගියේ මේක හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ අයිස්ක්‍රීම් කප් එකක් අරගන්න. අරගෙන මේ වගේ ගන්න පුළුවන් ලේසි හොඳ ඔයාලට පාසු ඇඳක් අරගන්න. මෙන්න මේ විදිහට අරන් අපි මේකට මෙන්න මේම එකතු කරගන්න ඕන. බලන්න මේ වගේ අපි භාජන වලට ගානට දාගෙන තියෙන්නේ. දැම්මට පස්සේ දැන් අපිට මේ රටවල තියෙනවා කඩෙන් මෙන්න මේ වගේ මේ පොල් කුඩු වගේ තියෙනවා. පොල් කුඩු නෙමෙයි පොල් ගාලා අරගොත් ඒවා. ඒකෙන් මෙන්න මේ වගේ චුට්ටක් අපි එකතු කරගමු. මේ වගේ මැදට පොඩ්ඩක් එකතු කරගත්තා. ඔයාලට මෙන්න මේ වගේ කැමැති જાතියක් එකතු කරන්න පුළුවන්. කජු වගේ දේවලුත් පුළුවන්. මෙන්න මේවා අරගෙන තමයි මම තලා ගත්තා. එහෙම මේ එකතු කරගත්තේ නෑ. මෙන්න මම තලලා අරගත්තේ. මෙන්න බලන්න මේ වගේ ටිකක් තලලා අරගෙන ඒකෙමුත් ටිකක් මෙන්න මේ විදිහට අපි මැදට වෙන්න එකතු කරගමු. ඔන්න බලන්න එතකොට විනාඩි 7යි අපිට මේක හදාගන්න ගියේ. විනාඩි 7යි මේ ඔක්කොම ওই ටික දාලා හදනකොට විනාඩි 10න් අපි මේක හදාගෙන ඉවරයි.
ඔයාලත් ඉතින් ওই විදිහට මගේ වීඩියෝ එක බලලා හදලා බලන්න. ඉතින් හදලා බලලා මගේ කෑම හොඳයි නම් මට කමෙන්ට් එකක් දාන්න කියලා තමයි ඔයාලගෙන් මම ගොඩක් ආදරෙන් ඉල්ලන්නේ. නම් ගිහින් නම් හැමෝටම බුදු සරණයි ආදරේ පරිස්සමින් ඉන්න.